පෝරාපොළ විද්‍යාලයේ 2026 ශිෂ්‍ය නායක මණ්ඩලයේ අපි නායකත්ව පුහුණු වැඩසටහනක් සඳහා ඉබ්බාගමුව කීරිබමුණේ පිහිටි ඇවිදින පාසල වෙත ගියා. ඇවිදින පාසල වෙත ගිය අපි එහි අධ්‍යක්ෂකවරයා වන වසන්ත හේරත් මහතා විසින් ආදරයෙන් පිළිගනු ලැබුවා. තාමත්ම සතුටින් පිළිගන්නවා ඇවිදින පාසලට. ආයිබෝවන්. ඇවිදින පාසල කියන්නේ ඇවිදින අපි ඉන්න නේද? හොඳ වැඩි. නෑ ඇවිදින පාසල කියන්නේ විකල්ප අධ්‍යාපන මධ්‍යස්ථානයක්. අපේ පාසල තමයි මේක. මේ කියන්නේ පරිසරය. අර ගස් කොළන් පරිසරයේ කන්ද වතුර මේ තියෙන වැව එහා පැත්තේ මේ පැත්තේ තියෙන අපි විශාල ගල් කුළු මේක තමයි අපේ පාසල. කැමති නැද්ද මේ වගේ ඇවිදින්න නටන්න සින්දු කියන්නේ? ආයෙන ඒක තමයි අපේ ක්‍රමය. සෙල්ලම් කිරීම, ක්‍රීඩා කිරීම, ක්‍රියාකාරකම් කිරීම තමයි අපේ ඉගෙනුම් ක්‍රමවේදය. ඉන්පසු අපිට රසවත් තේ පැන් සංග්‍රහයක් ලබා දුන්නා. අපි මේ වැඩසටහන අපි ගොඩක් ජනවාරි මාසයේ තමයි ඉස්සරට කතා කරලා ඉන්නේ අත්ගල්ලේ මේ වගේ දෙයක් අපේ නාලකසගේ තමයි මේ යෝජනාව මෙහි අපි ගමු කියන එක. ඒ නිසා අපි හිතුවා අපේ ළමයින්ට පාසලේ පරිපාලනය මේ තියෙන මේ නායකත්වය පිළිබඳ හැඟීම් සහ ඒ අදාළ උපදේශන ටිකක් ලබා ගන්න කියන්නේ ළමයින්ගේ ක්‍රියාකාරකම් දෙක අපිට මේක ලබා ගන්න අවස්ථාවක් තිබුණා තමයි කතා කරන්නේ. ඒකවල ඒ පරිපාලනයේ පිළිගන්න ඉන් අනතුරුව වසන්ත හේරත් මහතා විසින් නායකත්ව ගුණාංග පිළිබඳව වටිනා දේශනයක් ලබා දුන්නා. ඉතින් සිළුම ඉන්දියන් වල නිල මේ අත්වල තියෙනවා. දෙවස්තුව පෙනහල්ල ඈ මෙතන මේවට අද අපුඩිය ගහනකොට කාටද වාසිය තියෙන්නේ? අපිටම. එඳ අපි ප්‍රබෝධනයටපත් වෙනවා. අපි අවදි වෙනවා. අපේ සතුරු කියන හෝමෝන වර්ධනය අපි ඉස්සර කතා කරමු. එන අද ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ ඇවිදින පාසලට ඔයාලගේ දවස නායකත්වයේ පෞරුෂය අපේ වගකීම ශිෂ්‍යභාවය මේ අවදි කරගන්න මේ ඇවිදින පාසල කියන පුතේ ප්‍රායෝගික ඉගෙනුම් මධ්‍යස්ථානයක්. ඉතින් අපේ අරමුණ තමයි social emotional well-being. ළමයින්ගේ සමාජ චිත්ත වේග යහපැවැත්ම ඇති කිරීම. චිත්ත වේග යහපැවැත්ම. වේගයෙන් ඉන්න සිතුවිලි. අපිට දිනවනේ අනේකාට වෙනස්කමක් කරන්න බලපෑම් ඇති ඉන්ෆ්ලුවෙන්ස් වෙනවා. එහෙනම් මගේ තුලින් කිසියම් අරමුණක් ජය ගැනීම සඳහා පුද්ගලිකව චර්යාවකදී බලපෑම් ඇති කිරීමේ හැකියාව තමයි නායකත්වය. හැබැයි එහෙනම් ඒක පටන් ගන්න කාගෙද? මම පුළුවන් ද එහෙම වෙනස් කරන්න. මගේ හැසිරීම තමයි වෙනස් කරන්න ඕන. ඔන්න නායකයෙක් වීමේ පදනම. ඒක කියනවා if your action inspire others to dream. අද දවසේ හොඳම අපුඩිය. හොඳම හේ කාටද ඉන්නට හේ කියන්නේ. රයිට් බලමු. අඩියමයි. 6 7 දේශනයෙන් අනතුරුව අපි ගියේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට. ශිෂ්‍ය බඩ බලකායේ උපදේශකයෙකු වන ලුතිනල් කර්නල් ජගත් කුමාරසිංහ යටතේ සිදු කළ ක්‍රියාකාරකම් වලින් අභියෝග ජය ගන්නට සාමූහිකත්වය වැඩි දියුණු කර ගැනීමටත් මනා පුහුණුවක් අපට ලැබුණා. හරි රයිට් අන්තිම chance එක අර සිතු මාතා සරණෝනේ හැමෝම දැන් අවංකව අරගෙන යනවා රයිට් දැන් තමයි ගණ්ඩායි ඉස්සර විදිය බැලුවා නායක වෙන්න ඕනේ උතන එක්කනම ඉංග්‍රීසි කරා
අතරතුර රසවත් කෙටි ආහාරයක් සමග තේපැන් සංග්‍රහයකුත් අපට ලැබුණා. ශීලී වෙන්න ඕනේ. අපි උදේට ගැඹුරින් හිතන්න ඕනේ. වගකීමෙන් හිතන්න ඕනේ. අන්නත අපි කියන ක්‍රිටිකල් කියලා. ක්‍රිටිකල් තින්කින් අන්තිමේම වදවතා කරේ කොලැබොරේෂන් සහයෝගයෙන් වැඩ කරන්න යන්න ඕනේ. සහයෝගය හැමෝම ගාව තියෙන්න ඕනේ. ආ ධාරිතාව රට සමාන කටියලා පළවෙනි ස්ටෙප් එක ගන්න. ලැබෙනවා අපි කරනවා. ලැබෙනවා කියනවා. ඔයා යාර අවුලයක් ඇති කර ගන්නවා. ඒ සුපුචාවක් තමයි. ඉතින් මල්ලි කෙනෙක් වැඩ ගන්න කලින් පොඩි බැඳීමක්. ආ මල්ලි කොහොමද? අද අපේ ඉස්කෝලේ විතර. කියලා වාගේ වැඩේ කිව්වා වස්තු මල්ලි මේ ගාන වැරෙන් ගණි කොස්ස අතුගාපන් කොච්ච කම අතුගාන්නේ මම යන්නේ අතුගායි අම්මා ගෙදරට හදිනවා අම්මාට තේරෙන්නේ අන්න කමියුනිකේෂන් ෆේල් නිසා මොකද වෙන්නේ අපි හැම වෙලාවෙම ගැටු තාත්තට අම්මා කියන එක තේරෙන්නේ අම්මට තාත්තා කියන එක තේරෙන්නේ නැත්නම් පුතාට අම්මා කියන එක තේරෙන්නේ අම්මට පුතා කියන එක තේරෙන්නේ අන්න ගැටුම තියෙනවා ඒක කල්පනා කරන්න සීතා වටිනා කමියුනිකේෂන් එක කමියුනිකේෂන් ෆේල් වුණොත් තමයි මේ ගැටුම කොහෙද තියෙන්නේ නැත්නම් මැඩ බුගන්න අපිට තේරෙන්නේ නැහැ ඇයි පටන් ගත්තා අපි එන්ගේජ්මන්ට් එක ගන්න හැරෙට සාකර් රැකීම දැන් බිමේ ඉන්න කෙනා ඔයගොල්ලන් විශ්වාස කරනවා. ඔයගොල්ලන් මොකද කරන්නේ බිමේ කෙනා විශ්වාසය? කීපින් රා. විශ්වාසය රැකීම. සහ බිමේ ඉන්න කෙනාගේ ආත්ම විශ්වාසය. ඔන්නේ කාරණා තුන මනින්න යන්නේ. මොකද මනින්න යනවාම විශ්වාසය රැකීම සහ ආත්ම විශ්වාසය. විශ්වාස කිරීම, විශ්වාසය රැකීම සහ ආත්ම විශ්වාසය. විශ්වාසය රැකීම විතර වටිනවා. right. බාගලිස්රා. පසුව අපි බැහැරගත අභ්‍යාස සඳහා කිරිබමන වනාන්තරයට ගියා.
හොඳ සවුන්ඩ් එකක් ඕනේ හොඳ මොරල් එකක් ඕනේ. ඒ නිසා තමන්ගේ ටීම් සවුන්ඩ් එක තප්පර 30ක් non stop ඕනේ. මේ සද්ද අනුව තමයි තීරණය කරන්නේ මේ ඇක්ටිවිටි කරනවා කියලා. නැත්නම් ඕම් පල්ලම් බහලා කියලා දවට කනවා. හරි දැන් අපි ඇක්ටිවිටි කරන්නේ නැද්ද තීරණය කරන්නේ කවුද? අපෝම තීරණය කරන්නේ? සවුන්ඩ් එක මොරල් සවුන්ඩ් එකේ. රයිට් එහෙනම් පටන් ගමු. ස්ටෑන්ඩ් බයි. ස්ටාර්ට්. බහැරගත අභ්‍යාස. මොකක්ද කියන්නේ? ඉංග්‍රීසියෙන් කියන OBT කියලා. Outward bound training. Outward bound training කියන්නේ බහැරගත අභ්‍යාස. හරි. ඒක මේ එළිවහන කරන ක්‍රියාකාරක. මේ හැම එකකම පට්ට අවදාන. ජීවිත අවදානමක් තියෙනවා. එහෙනම් කරන්න දෙමුද? කරමු. රයිට්. මම විශ්වාස කීයක් කිව්වද? විශ්වාස? විශ්වාස එකයි. මොකද කිව්වේ? විශ්වාස කිරීම ගැන කිව්වා. විශ්වාස රැකීම ගැන කිව්වා. විශ්වාස ආත්ම විශ්වාස ගැන කිව්වා. ඒ තුනම මෙතන තියෙනවා. හරි ආත්ම විශ්වාසය නැත්නම් මොකද වෙන්නේ? මේකුත් නැගන්න හම්බ වෙන්නේ නැහැ. මේ ගැන විශ්වාස කරේ නැත්නම් නගින්න වෙන්නේ නැහැ. කඩ වැඩි දෙන්න මේක බේරන මොංගට කියලා ඉතින් නගින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඊට පස්සේ මෙතන ඉන්න කට්ටිය මේ සර්ලා අපි ඔක්කොම වාගේ විශ්වාසය රකින්න ඕනේ. රැකේ නැත්නම් මොකද වෙන්නේ? වාට අනතුරක් වෙන්න පුළුවන්. එහෙනම් විශ්වාස කිරීම හොඳ ගුණාංගයක්. ඊට වඩා හොඳ ගුණාංගයක් මොකද්ද? විශ්වාසය රැකීම. රයිට්. ලංකාවේ නැත්නම් මොකද්ද? රැකීමනේ අපි ආඩද හේ ඕනේ දැන්? රයිට්. එහෙනම් ආපහු again. 1 2 3. රයිට්. මොකද නම? සිදුම් තමයි ඕන්න පළවෙනි බිලි බොයි. right. හරි. මොකද මේක එතකොට මම දන්නේ මේක මොකද්ද? හානස්. මොකද්ද මේක? හානස්. right. එතකොට මේ කැරබිනා. මේ නම් දැනන් ඉන්නවද ඔයගොල්ලෝ? මේ රොක් ක්ලයිමින් කරන්නේ මේ යන්නේ මොකද්ද? හානස්. මේක මොකද්ද? කැරබිනා. right. මේක මේ ඇලුමිනියම් කෑල්ලක් අඩු පාටට තිබ්බට මේකට පුළුවන් කිලෝ නිව්ටන් 15ක් උස්සන්න. කිලෝ නිව්ටන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 100ක්. එක එකක් නවා. right. safe ready? cheer. පුළුවන්. වනාන්තරයේ සිසිලස විඳමින් සිදු කළ බහැරගත අභ්‍යාස අපි හැමෝටම අලුත් අත්දැකීමක් වුණා. පුළුවන්. සිතුන්ට පුළුවන්. සිතුන්ට බැරි නම් කාටද පුළුවන්? අය කියමු. සිතුම් අතල්වා ඒ සිතුම් වස්ත කරන බලන්න. දැන් මොකද කියන්නේ අපි? හොඳයි. ඒක good. very good. මොකද කියන්නේ? සිංහලෙන්, ඉංග්‍රීසියෙන්, හින්දියෙන් මොකද කියන්නේ? දෙමළෙන් කියමු. right. අච්චා brother. නල්ලම් මිචෝයි කියමු. Ari, safe ready? Oh, safety ganda. Oh, safety ganda kau ni. Yang ini ni. Safety ke? Di kerana Allah ini walau kuda. Right. Safe ready? Cia, pada ganda. Dina ba. Ada kemana mau? Ada kemana? Ada yang bangun san. Alright. Adinne ba. Oh, cheer ko nani man. Puluan. Oyada puluan. Oyada puluan. Oyada berina. Kaadada puluan. Oh, nani. Oh, team number 1 එක තමයි පුළුවන් කියන්නේ.
කො වන්න එකකට යන්න. අඩේ ගලින් දෙන්න බා ටූල් එකත් එක. කො වන්න එක. alright good very good පටන් ගන්න. very good 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 ගැටේට අඩිය තියන්න පුතා. ගැටේට අඩිය තියන්න. අඩිය ගාත් කරන්න ඕකට. අඩිය ගාත් කරන්න. අඩිය ගාත් කරන්න. ගැටේට අඩිය තියන්න බය නැතුව. අන්න හරි. අන්න. අඩිය ගාත් කරන්න ඒක ලේසි වාක්. අඩිය ගාතින් තියාගන්න ඕකට. අම දෙක ගාත් කරන්න දෙකට. ඒක ලේසි වාක්. අන්න හරි. ගැටේට අඩිය තියන්න දෙපැත්තට ගාත් කළා. ඒක ලේසි වාක්. අන්න හරි. හරි. ඔය යන්නේ. නියමයි. බහැරගත අභ්‍යාස අවසානයේදී ලැබුණු රසවත් දිවා ආහාරය නිසා අපි හැමෝටම නව පණක් ලැබුණා. කිරිබමුණ ව්‍යවසා කන්ද දෙස බලමින් අපි දිවා ආහාරය ලබා ගත්තා. හවස්වරුවේ වැඩි කාලයක් ගත කළේ බෝට් පැදීමට. ලුතිනල් කර්නල් ජගත් කුමාරසිංහ ඇතුළු උපදේශකවරුන් ඉතාමත් ආරක්ෂිතව අපට බෝට් පදිමින් සතුටු වීමට අවස්ථාව ලබා දුන්නා.
රාත්‍රියේදී නැටුම් ගැයුම් හා රැගුම් සමගින් අලංකාර ගිනිමන සංදර්ශනය පැවැත්වුවා. බෝ මහන්සි ගෙදර යන්න. ගමහාමිනේ ගමහාමිනේ. ආමේ අපේ ගමනාලද? පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා වාඩි වුණා නම්. දැන් අපේ දරුමල්ලොත් දීගදීලිවරගේ පිනක් දහමක් කරන් ඉමු. ඒක හොඳයි ගමනාල. මේ ඒක නෙමේ ගමහාමිනේ. මට හුඟ කාලෙක ඉඳලා පිට්ටු කන්න ලොකු ආසාවක් ඒ තියෙනවා. මොකද්ද අපේ ගමනාල? පිට්ටු කන්න ලොකු ආසාවක් තියෙනවා. පිටු කණ්ඩ ආසාව තිබ්බට පිටු වඩන්න පිටු බකුවක් තියෙනවා. එහා ගමේ ගමනාල ගාව තියෙනවා. ආ මෙන්න. අත් දෙකට ලින් දෙකක් කිස්සුවා. හැබැයි අවදාන්න මට ලිගක් නෑ. කවුරුද හොයන්නේ? මම මෙහෙම වෙලා යන්න. ඩ්‍රාම එක හොඳම කවුද? එත්ති. වව්. ඇයි එහෙම හිතන්නේ? අන්න ඒක තමයි විශේෂත්වය. ගිනිමැලයක් කියන පුතේ ඔයගොල්ලෝ මේ අර නාද මේ ඩිජිටල් තාක්ෂණ ඕනේ නැහැ. ගිනිමැලේ අපිට සමීපයිනේ. හඬ. දැන් මේගොල්ලෝ ගීතේ අරක නැතත් කියලා ලා 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 දැන් මේ හඬේ තියෙන වේරියේෂන් හරි වැදගත්. එඳා මේ නාට්‍ය වලට ගන්න ඕන පුංචි දෙබස්. දැන් මේ බලන්න. ඔයාලගේ හඬට ලොකු වටිනාකමක් එනවා. මේ දැන් මේවට කියන අත්රූකඩ. මේ තියෙන්නේ ඇඟිලි රූකඩ ඇඟිලි වලින් මේ. දැන් මේ ඇඟිලි රූකඩේ දාලා බලමු අපි. මගේ මේ ඇඟිලි. කවුද මේ ඉන්නෝ කිව්වේ? ආච්චි කෙනෙක්. බලන්න යද්දුමින් ලොකු සම්නිවේදනයක් කරන බලන් ඔක්කොම පොතේ ඔබම්නේ කොළුවා අම්මපා මේක කොහෙ ගිහිල්ලාද අනේ අම්මපා පුදුම දාංගලයක් නැති ඉන්නේ අම්මපා ඔක්කොම පොතේ ඒ වරෙන් බං අප්පා බලන් කොබ ඒ හඬෙන්නේ ගන්න අපිට මේ අවස්ථාව ලබා දුන් අප පාසලේ ගරු විදුහල්පතිතුමා වන සුසිල් සමරනායක මහතාටත් ශිෂ්‍ය නායක මණ්ඩලයේ භාර ගුරු මහත්ම මහත්මීන් ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් අපගේ දෙමාපියන්ටත් ස්තුතිවන්ත වෙනවා.